ඔයාගේ සත්තුත් කොටාගෙන හරි එහෙම නැත්නම් සතෙක් අල්ලලා හරි මොන හරි ක්‍රමයකින් තුවාල වෙලා ඉන්නවනම් අද වීඩියෝ එක බලුවොත් ඔයාලට පුළුවන් ඒ සතාට හරියටම ප්‍රතිකාර කරන්න. එහෙනම් වැඩි කතා නොකර වීඩියෝ එකට යමු. channel එක අලුත් වෙන්න subscribe කරලා එකතු වෙන්න. ඉතින් ඔයා කුකුල් පාලනය කරන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මේ දේ අනිවාර්යෙන් ඔයාට අත්විඳින්න වෙනවා සහ අනිවාර්යෙන් වෙලා ඇති. අන්න ඒ වගේ වෙලාවල් වලදී ඔයගොල්ලෝ අනිවාර්යෙන් කරන්න ඕන දේවල් ගැන තමයි අද වීඩියෝ එකේ කතා කරන්නේ. ඉතින් ඔයගොල්ලෝ අනිවාර්යෙන්ම මේ වගේ සත්තු ඒ කියන්නේ අනිවාර්යෙන් තුවාලයක් හැදිච්ච සත්තු ඉන්නවා නම් එයාලා අනිත් සත්තුන්ගෙන් ඉස්සරව වෙන් කරගන්න ඕනේ. ඒකට හේතුව තමයි ඒ සත්තු ඉන්නවනේ. ඒ කියන්නේ කුකුල කැමති ලේ වගේ දේවල් දකින්නේ. ඒ වෙලාවට ලේ දැක්ක ගමන් ඒගොල්ලෝ ඒ තුවාලට කොටන්න බලනවා. එහෙම කෙටුවොත් එහෙම අර සතාට ඒක හරි වදයක් වගේම තමයි ඒ සතාගේ තුවාලෙත් ගොඩක් ලොකු වෙනවා. අනික ඒ වගේම තමයි සාමාන්‍ය තුවාලයක් කෙනකොට ඒක සාමාන්‍යයෙන් මොකක් හරි හේතුවක් හින්දානේ වෙන්නේ. සමහර විට සත්තු කොටාගෙන වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන සතෙක් කාලා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වැටිලා හරි මොනවා හරි ක්‍රමයකින් තුවාලයක් වුණාම ඒ සතා හරිම වේදනාවෙන් අමුතු විදිහකට හැසිරෙන්නේ. එතකොට අනිත් සත්තු හිතන්නේ මෙයා අමුතු සතෙක් කියලා. එහෙම වුණාම අනිත් සත්තු ආයෙ පාරක් මෙයාට කොටන්න ඉඩ කඩ වැඩි. තව තුවාලයක් එන්න පුළුවන්. එහෙම නැත්නම් අර තුවාලෙම තවත් වැඩි වෙන්න පුළුවන් කලින් කිව්වා වගේම. ඉතින් එතකොට ඔයා මේකෙත් පළවෙනි කරන්න ඕනේ ඉස්සරම කිව්වා වගේම සතා වෙන් කරන එක. සතා වෙන් කරනවා කිව්වහම ඔයා කරන්න ඕනේ අර සත්තුන් නැති තැනකින් තියෙන එක. ඒ කියන්නේ කූඩුවෙන් එළියට හරි කමන්නේ ගන්න. අරගෙන ඉවර වෙලා ඒ සතාට කරන්න ඕන ප්‍රතිකාර ටික කරන්න ඕනේ. නැත්තම් අර කලින් කිව්ව සීන් එක තමයි වෙන්නේ. ඉතින් එතකොට ඔයා ඉස්සරෝම කරන්න ඕනේ කලබල වෙන්න හොඳ නෑ මේකෙදි. ඔයාට සාමාන්‍ය ලේ බලන්න බෑ වගේ මොන ලෙඩක් තියෙනවා නම් කවුරු හරි මේකට දන්නේ කෙනෙක් මොකක් හරි යමක්කම තේරෙන එක්කෙනෙක්ට කියලා මේ වැඩේ කරගන්න පුළුවන්. ඉස්සරෝම ඔයා කරන්න ඕනේ මේ සතා අරගෙන ඇවිල්ලා ඒ තුවාලේ තියෙන තැන හොඳට නිරීක්ෂණය කරන්න ඕනේ. ඒ කියන්නේ මේ තුවාලේ බලලා ඉවර වෙලා ඒක ගොඩක් ඇතුළටම ගිහින් තියෙනවා ගොඩක් බරපතලද එහෙම නැත්නම් සාමාන්‍ය මට්ටමේකක්ද ඔයාට මං කියන විදිහට වීඩියෝ එක බලලා ඉවරන පස්සේ ඒ වගේ බෙහෙත් දාගන්න පුළුවන් මට්ටමේකක්ද එහෙම නැත්නම් සාමාන්‍යයෙන් කුකුල කොටා ගත්තම ඇතුළේ බඩවැල් හිටන් පේන ඒ වගේ දරුණු විදිහටම කොටා ගන්නව නැත්නම් තුවාල වෙන්න පුළුවන් මිනිසුන්ටත් වෙනවනේ අන්න එතකොට ඒ වගේ දෙයක් නම් ඔයා ගන්න ඕන ක්‍රියාමාර්ග මං අන්තිමේටම කියන්නම් ඒ වගේම තමයි ඔයා සාමාන්‍ය සරල තුවාලයක් නම් කරන්න ඕන ටිකත් මම කියන්නම් ඉතින් මොන තුවාලයක් වුණත් ඔයා ඉස්සරවම කරන්න ඕනේ සතාගේ තුවාලෙන් ලේ ගොඩක් ගන්නවාද කියලා බලන එක. එහෙම ලේ ගොඩක් ගන්නව නම් ඔයා ඉස්සරවම කරන්න ඕනේ හොද පිරිසුදු රෙදි කෑල්ලක් තියෙන්නේ. ඒකක් කරගෙන තුවාලෙ ටික තද කරගෙන ඉන්න ගොඩක් කල. සාමාන්‍යයෙන් අපි තුවාලයක් වුණාම අයිස් කැටයක් කරගෙන තියාගන්න ඕනේ. දාන් ඒ වගේ අයිස් කැටයක් තියාගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. අයිස් කැටයක් හරි මං අර කලින් කිව්වා වගේ රෙදි කෑල්ලක් හරි මොකක් හරි සීන් එකක් කරලා ඉවර වෙලා ලේ ගමනාගමනේ අතර කරන්න ඕනේ. ලේ එළියට එන එක. මොකද ලේ වැඩිපුර ගියොත් සතා මැරෙන්න උනත් පුළුවන්. ඉතින් එතකොට ඔයා කරන්න ඕනේ ඉස්සරවම ලේ යන එක අඩු කරගන්න. සාමාන්‍යයෙන් අපි අතක් එහෙම කැපුණාම සමහර කට්ටිය ගොඩක් කට්ටිය පාවිච්චි කරන දෙයක් තමයි තේ කුඩු. තේ කුඩු අරගෙන ඉවරලා තියෙන එක. සාමාන්‍යයෙන් අපි අර තේ ගොට්ටකින් තේ වෙරන්නේ. ඒක ඉදිරියුනේ තේ කුඩු තියෙන ආන් ඒව කහට වගේ හින්දා දැම්ම ගම සාමාන්‍ය ලේ වහනේ පොඩ්ඩක් ආවම වෙනවා. එහෙම ඒකේ වෙන්නේ සාමාන්‍යයෙන් කහටනේ. ඔයාට පුළුවන් මේක බෙතටින් පාවිච්චි කරන්න. බෙතටින් වල කහට වගේ තියෙන හින්දා ලේ ගමනාගමනේ අඩු වෙනවා. ඒතර සාමාන්‍යයෙන් ලේ එළියට එන එක අඩු වෙනවා. එහෙම නැත්නම් අමු කහ වගේ දේවල් ඔයාට පුළුවන් මේකට පාවිච්චි කරලා ලේ ගමනාගමනය අඩු කරගන්න. මේක තමයි ඊළඟට කරන්න ඕන දේ. ලේ ගමනාගමනය අඩු වුණාට පස්සේ ඔයාට කරන්න පුළුවන් ශනික ප්‍රතිකාර තියෙනවා. ඔයා ඉස්සරම සේලයින් වතුරෙන් දාලා මේක හොදන්න ඕනේ. ඔයාට ඒ වෙලාවේ සේලයින් වතුර හොයාගන්න බැරි වුණා නම් ඔයාට කරන්න තියෙන එකම එක දෙයයි ලා රස්නේ උණු වතුර ගන්න ඕනේ. සීතල වතුරක් නෙමෙයි ලා රස්නේ උණු වතුර. ඒක අරගෙන ඉල්ල ඔයාගේ සතාගේ තුවාලේ තියෙන තැනට දාලා ඉවරලා හොදට පිරිසිදු රෙදි කෑල්ලෙන් හරි පුළුන් වලින් හරි හොදට තෙත මාත්තු කරලා තුවාලේ පිරිසිදු කරන්න ඕනේ. ඉතින් මේ විදිහට තුවාලේ පිරිසිදු කරාට පස්සේ ඔයා මන් දැන් ඊළඟට කියන්න යන දේවල් කරන්න. ඔයගොල්ලෝ අහලාද නිල් බෙහෙත් කියලා එකක් තියෙනවා. මේක අරගෙන ඉවරලා ඔයගොල්ලෝගේ සත්තුන්ගේ දැනලා ස්ප්‍රේ කරන්න. එහෙම නැත්නම් මොනවාරි ක්‍රමයකින් ගල්වන්න. ඊට පස්සේ ඔයා කරන්න ඕනේ මේ වගේ මොනවත් ඔයාට හොයාගන්න බැරි නම් හදිස්සි නම් ඔයා කරන්න ඕනේ සාමාන්‍ය පාරම්පරිකව යොදා ගන්න ක්‍රමයක් තියෙනවා. මේක සාමාන්‍යයෙන් ගොඩක් දුරට සාර්ථක වෙනවා. අපි පුළුවන් තරම් මේක තමයි කරන්නේ. මොකද ඒක හරියම ඉක්මනින් කරන්න පුළුවන් දෙයක්. සාමාන්‍ය නිල් බෙහෙත් ඔයා ගාව නැහැ කියන්නේ මම අර කලින් කිව්ව බෙහෙත් එක ඔයා ගාව නැහැ කියන්නකෝ. අන්න ඒ වෙලාවට ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මේ වැඩේ. මොකද අර බෙහෙත් එක හොය ඉන්න වෙලාවට තවත් වෙලාවක් නෑන්නේ. ඔයා කරන්න ඕනේ මිරිස් කුඩු තියෙන්නේ. මිරිස් කුඩු අරගෙන ඉර වෙලා හොඳට වතුර දාලා තලපයක් හදන්න ඕනේ. තලපයක් හදන්න ඒකට කහ කුඩු ටිකකුත් දාන්න තියෙනවනම් හොඳයි. මේ විදිහට කහ කුඩුයි මිරිස් කුඩුයි දාලා සාමාන්‍යයෙන් තලපයක් ගොඩක් දියරත් නොවෙන ක්‍රීම් එකක් වගේ වෙන්න සාමාන්‍යයෙන් තුවාලේ ගාන්න පුළුවන් වෙන්න. අන්න ඒ විදිහට තලපයක් හදලා ඉවර වෙලා ඔයාගේ සතාගේ තුවාල දෙන්න හොඳට ගන්න. ඔයාට හිතෙනවාද දනව ඇතිනේ අනේ මොකද මේක කරන්න බෑ කියලා. සාමාන්‍යයෙන් ඒ වුණාට ඒක තමයි ගොඩක්ම සාර්ථක ක්‍රමය. ඔයා ඕන එක්කෙනකින් අහලා බලන්න
සාමාන්‍ය තුවාලයක් හැදුනහම අපි ඉස්සරෝම කරන්නේ ඒකේ මිරිස් කුඩු දියක් දාන එක තමයි. සාමාන්‍ය කුකුලොන් විතරක් නෙමෙයි. ගොඩක් සත්තුන්ගේ තුවාල වලට මේ වැඩේ අපි කරලා තිනවා සහ කරනවා. ඔයාලට තියෙන්නේ එතකොට මේ ටික ඔක්කොම ගාල්වල ඉවරලා හොදට මේ තුවාලේ වැහෙන්නම ගාන්න. සාමාන්‍ය මැස්සෝ හාරන්න නැති වෙන්න වගේ. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ තුවාලේ දවසක් සාමාන්‍යයෙන් යට අමාරුයි වගේ දැනනවා කියන්නේ තුවාලේ. එහෙම වුණත් අනිවාර්යෙන් ඔයා කරන්න ඕනේ පශුවෛද්‍ය කෙනෙක් හම්බෙලා ඉවර වෙලා මේකට විසඳුමක් හරියටම අහගන්න එක. මං අර කිව්ව ප්‍රථම ආධාරණේ. මේක මට හරියටම කියන්න බෑ. සමහර විට මං කිව්වේ වගේ තුවාලේ හොදටම හොද වෙන්නත් පුළුවන්. හිතන්න ගොඩක් දරුණු නෑ අර කලින්ක වගේ බඩවැල් එළියට එන්න තරම් ලොකුවටම කොටලා නැත්තම් අර දේවල් හරියනවා සාමාන්‍ය කරන්න පුළුවන්. හැබැයි ඔයාලට තේරෙනවා නම් මේක ඊට වඩා බරපතලයි කියලා. ඒ කියන්නේ සාමාන්‍ය බඩවැල් එළියට පේනවා නම් අභ්‍යන්තර අවයව එළියට පේනවා නම් අනිවාර්යෙන්ම ඔයා කරන්න ඕනේ පුළුවන් තරම් ඉක්මනට පශුවෛද්‍ය කෙනෙක් හම්බෙන එක. ඔයා කුකුලව අරගෙන ගිහින් ඉවරලා එයාට කියලා බෙහෙත් කරගන්න පුළුවන්. ඒගොල්ලොන්ට ඒ වෙලාවට අදාළ විදියට තුවාලට ගැලපෙන විදියට ඒගොල්ලෝ ප්‍රතිකාර කරනවා සහ ඔයාට ගෙදර ඇවිල්ලා කරන්න පුළුවන් ප්‍රතිකාර ගැනත් එයා කියලා දෙනවා. අන්න ඒ වගේ දේවල් ඔයගොල්ලෝ පාවිච්චි කරන්න ඕනේ අනිවාර්යෙන්ම. මොකද ඒගොල්ලෝ ඉන්නේ ඔයාලට උදව් කරන්නනේ. ඉතින් ඔයගොල්ලෝ අනිවාර්යෙන් ඒගොල්ලෝගෙන් උදව් ගන්න. ඒගොල්ලෝ අනිවාර්යෙන් ඔයාලට උදව් කරනවා. ඊළඟ එක තමයි සාමාන්‍යයෙන් මම අර කලින් කිව්වා වගේම ඔයා නිකන් ෂේප් එකේ පොඩි තුවාලයක් නම් ඔයා ඒක ගාන්න බෙහෙත් දාලා ඉවරලා ෂේප් කරගත්තා නම් ඔයාට තව කාලයක් ඇයි. ඒ කියන්නේ හොද වෙන්න කාලයක් යනවනේ. මේ කාලය ඇතුළත සාමාන්‍ය ඔයාට ඒ සතාගේ ගාවෙන් කුණු ගදක් එනවනම් එහෙම නැත්නම් ඔයා හැමදාම මේක සුද්ධ කරලා බෙහෙත් දාන්න එක අනිවාර්යෙන් කරන්න ඕනේ. බැරි වෙලා හරි ඔයා කොච්චර බෙහෙත් දැම්මත් මෙයාගේ සාමාන්‍ය කුණු වෙන්න තියෙන එකට වැඩිනේ. මොකද එයා ඉන්න පරිසරය අනුව ඒක වෙන්න පුළුවන්. එයා අනිවාර්යෙන් පිරිසුත් වෙන එක තියන්න ඕනේ. ඒ වගේම තමයි වෙනද දෙන කෑම ටික එහෙම හරියටම දෙන්න ඕනේ. අනිවාර්යෙන් එයාට අනිවාර්යෙන්ම වෙනම හරි කමන්නේ විටමින් ටිකක් ලබා දෙන්න ඕනේ. අනිවාර්යෙන් මොනවා නැතත් B විටමින් ලබා දෙන්න ඕනේ. මම හැම වීඩියෝ එකකම ඒක කියනවා. මොකද ඒක ගොඩක් වැදගත් වෙනවා. මේ වගේ ලෙඩක් හැදුනහම ඉස්සරෝම මේක හොද වෙන්න නම් එයාට හොදට විටමින් එහෙම ලබා දෙන්න ඕනේ. අපි ඒක ගැනත් කතා කරමු. ඒ වගේම තමයි මම අර කලින් කිව්වා වගේ මේ සතාගේ ගාවෙන් කුණු ගදක් වගේ එනවනම් අනිවාර්යෙන් මේ සතාගේ තුවාලේ කුණු වෙලානේ තියෙන්නේ. එතකොට ඔයා අනිවාර්යෙන් බලන්න ඕනේ මේ සතාගේ තුවාලේ දෙන පණුව ඉන්නවාද කියලා. අපිට තේරෙනවනේ අපි තුවාලයක් වුණාට පස්සේ ඒක පිරිසුදු කරගන්න ඕනේ කියලා. කුකුලොන්ට ඔක තේරෙන්නේ නැහනේ. ඒ සත්තුන්ට ඔක තේරෙන්නේ නැහැ හරියට. අන්න ඒ වෙලාවට ඒගොල්ලෝ දන්නේ ඒගොල්ලෝ තුවාල වෙන්නේ මොකද්ද ඊළඟට කරන්න ඕනේ මොකද කියලා තේරෙන්නේ නැහැ. අපි ඒක කරන්න ඕනේ. අන්න එතකොට ඔයාලගේ තුවාලේ පණුව ගහන්න පුළුවන්. අන්න ඒකින්ද ඔයගොල්ලෝ අනිවාර්යෙන්ම අර මං කලින් කිව්ව තලපේ හදාගත්තේ කොහොඹ තෙල් තියෙනවා නම් දාන්න. මේ කොහොඹ තෙල් වලින් පණුව වෙන එක අයින් වෙනවා. මොකද ඒක සාමාන්‍යයෙන් හොඳ පලිබෝධනාශකයන්නේ කොහොඹ කියලා කියන්නේ. ඔයාලට පුළුවන් විතර කොහොඹ පාවිච්චි කරන්න. ඒ කොහොඹ පාවිච්චි කරපුවාම ඔයගොල්ලන්ට පුළුවන් අර පණුව වෙන එක වළක්ව ගන්න. ඒ වගේම තමයි මේක ගොඩක් කට්ටිය පාවිච්චි කරන සහ ඉතාමත් වැදගත් බෙහෙත් එකක්. කුකුල් පාලනය කරනවා නම් අනිවාර්යෙන්ම ඔයාලා මේ බෙහෙත් එක ඕල්රෙඩි තියන් ඉන්න ඕනේ. ඒක තමයි නෙගසන් කියලා කියන්නේ. මේ නෙගසන් එක එක වර්ග තියෙනවා මට හරියටම කියන්නේ කෝකත් එකයි. මේ නෙගසන් එකේ කුඩු එකක් තියෙන සුදු පාට. ඔයා දැකලා නැත්නම් පොඩ්ඩක් සර්ච් කරලා හරි බලලා කඩේකින් හරි බලන්න. පොඩි කුඩු ජාතියක් තියෙන සුදු පාට පවුඩර් එකක් වගේ. අන්න ඒක වාගේ සත්තුන්ට සාමාන්‍ය එක තියෙන පවුඩර් බෝතලයක සිදුරක් එහෙම ඉඳලා තියෙන ආන් ඒව තමයි තියෙන්නේ. ඒක තුවාලෙට හොදට පිරෙන්නම ගන්න. අන්න එතකොට තුවාල ඉක්මනට වේලෙනවා සහ ඒක වෙනවා. ඒ වගේ දේවල් ළඟ නැත්තම් විතරක් අර කලින් වැඩේ කරන්න. හැබැයි ඒවාගා ඒවා තියෙනවා නම් පාවිච්චි නොකර ඉන්න එපා. මොකද ඒවා තමයි අති සාර්ථක ක්‍රම. මොකද ඒවා හොදට පරීක්ෂණ මට්ටමේ හදපු බෙහෙත්නේ. ඒවා අනිවාර්යෙන් පාවිච්චි කරන්න ඕනේවා. ඔයා මේ වීඩියෝ එක බලන්නේ අනිවාර්යෙන් සතෙක්ගේ තුවාලයක් වුණාට පස්සේනේ. එහෙම නැතුව නිකන් හරි මේ වීඩියෝ එක බලනවා නම් අනිවාර්යෙන් ඔයා මේවා රෙඩි කරලා තියාගන්න. සතෙක්ගේ තුවාලයක් වුණත් වෙලා තිබ්බත් කමන්නේ ආයෙ ඊට පස්සේ ඔයා ඒක තව තුවාලයක් වෙන්න පුළුවන්. ඒක වෙනවා කියන්න බෑනේ කාටවත්. ඒකින්ද ඔයා අනිවාර්යෙන් ටික රෙඩි කරලා තියාගන්න ඕනේ. මොකද මේවා අපි කොයි වෙලාවෙ වෙනවද කියලා අපි දන්නේ නැහැ. කලින් වීඩියෝ එක අපි කතා කරලා රෙඩ් ඩොග් ගැන. අන්න ඒ වගේ තමයි මේවා. තුවාලයක් කොයි වෙලේ වෙයිද දන්නේ. අපිට උනත් කොයි වෙලාවෙ මොනව වෙන්න අපිට කියන්න බෑනේ. අන්න ඒක නිසා රෙඩි පිටින් එක තමයි හොඳම වැඩේ. ඉතින් අර කලින් කිව්වා වගේ නෙගසන් එකටත් ඔයාලට පුළුවන් කොහොඹ තෙල් දාලා ඉවලා කලවම් කරලා ගන්න. ඒක ගොඩක් වැදගත් දෙයක්. නෙගසන් වල සාමාන්‍යයෙන් පණුව ගන්න එක නම් අඩු වෙනවා. උනාට ඔයාලට සැකයි වගේ නම් අර වැඩේ කරන්න පුළුවන්. ඉතින් මම හිතන මේ වීඩියෝ එකේ මුල ඉඳලා අකට ඔයා බැලුවා කියන්නේ අනිවාර්යෙන් ඔයා මේ වීඩියෝ එකට ගොඩක් ආස ඇති. ඒ කියන්නේ ඔයාලට හොඳ දෙයක් දැනගන්න පුළුවන් ඉන්නේ. අනිවාර්යෙන් ඔයා මේ වෙලාවේ සතෙක් ඉන්නවා නම් එහෙම ලෙඩ වෙලා අනිවාර්යෙන් එයාට මං කිව්ව ටික ඉක්මනටම කරන්න පුළුවන් තරම් ඉක්මනට එයාට ඒ ටික කරලා ඉවර වෙලා එයා වෙන් කරලා තියන්න. එහෙම නැතුව බලනවා නම් අනිවාර්යෙන් මේ වීඩියෝ එක සේව් කරලා තියාගන්න. නැත්නම් ඔයාට කවදාද දවසක හදිස්සියක් වුණොත් ඔයාට මේවන ලියාගෙන හරි තියාගන්න කිසිම කේස් එකක් නැහැ. මොකද මේවා ඔයගොල්ලන්ට පස්සේ දවසක හරි වැදගත්යි. ඒ වගේම තමයි ඔයා අපේ channel එකට අලුත් කරෙන්න නම් අනිවාර්යෙන්ම
අපිව සබ්ස්ක්‍රයිබ් කරලා දිගටම අපිත් එක්ක එකතු වෙන්න. මොකද මේ වගේ ඕගොල්ලෝ ගොඩක් වැදගත් වෙන ටොපික් ගැන විතරයි අපි කතා කරන්නේ. අන්න එහෙනම් ඉතින් මේ වගේ සුපිරි වීඩියෝ එකකින් හම්බ වෙනකන් ජය වේවා. හොඳට සතුටු ටික බලා ගන්න.